මේ ආපදා තත්ත්වය අපි හැමෝටම බලපෑවා. බලන්නකෝ බුදු පහන තියාගන්නවත් යන්න බැරි විදිහට මගේ ගෙදර මඩ වෙලා උල්පත් දාලා වතුර දාලා තියෙන විදිහ. ඉතින් අපේ තියෙන්නෙත් එක කාමරයයි. ඒ කාමරේ පුරාවටමත් වතුර ගලනවා. වෙනද නම් එහෙම උන්නේ නෑ. හැබැයි ඒකත් මට ලොකු ආශිර්වාදයක්. මොකද ගේ සම්පූර්ණයෙන්ම හදලා මේ වගේ උල්පත් දාලා වතුර ගලන්න පටන් ගත්තා නම් ඒ නිසා මම ඒකට කලින්ම සූදානම් වෙන්න හිතුවා. ගේ ඒ විදිහට හදන්න. බලන්නකෝ ඔයාලට ඕනම කෙනෙක්ට පුළුවන් උදව්වක් කරන්න ආපදාවකට ලක්වෙච්ච පිරිසකට. ඔය බඩු වගයක් දකින්නේ එහා පැත්තේ තියෙන මගේ බඩු. ඒ නායෑමකට ලක්වෙච්ච අයට මම මගේ ගෙදර ඉඩකඩ ලබා දුන්නා ඒගොල්ලොන්ගේ බඩු දාන්න. ඉතින් ඔයාලටත් පුළුවන් විදිහට මෙවැනි ආපදා කටයුතු අවස්ථාවක හැමෝටම උදව් කරන්න.